අයිබෝවන් කියලා පිළිගන්නවා ඩයිරෙක්ට්ස් ගයිඩ් YouTube channel එකෙන් අරගෙන එන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න හදන්නේ අපි කොහොමද අපේ PC එකේ තියෙන rename කරන්න එහෙම නැත්නම් delete කරගන්න අමාරු එහෙම නැත්නම් ඒක කරගන්න බැරි files සහ folders rename කරගන්න සහ delete කරගන්න කියන දේ ගැන කතා කරන්න. ඉතින් එහෙනම් වැඩි කතාවකට යන්නේ නැතුව අපි ඉක්මනටම යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් මේ දේ කරගන්න විදිය ඔයාලට කියලා දෙන්න මම මගේ PC එකේ ස්ක්‍රීන් එක අපේ මේන් ස්ක්‍රීන් එකට මෙන්න මේ විදියට අරගෙන ආවා. ඉතින් අපි මේ දේ කරගන්න ඕනේ third party application එකක් use කරලා. ඉතින් ඒකට මුලින්ම මම ඔයාලට කියලා දෙන්නම් මේ application එක අපි කොහොමද අපේ PC එකට install කරගන්න අවශ්‍ය වෙන්නේ කියලා. ඉතින් මේ application එක install කරගන්න අවශ්‍ය කරන website එකට තමයි මම මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ website එකට එන්න අවශ්‍ය කරන link එක මම මගේ description එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලට ඒ හරහා මෙන්න මේ වෙබ්සයිට් එකට එන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වින්ඩෝ එකට ආවට පස්සේ ඔයා කරන්න ඕනේ දේ තමයි මෙතන මේ කොළ පාටින් highlight වෙලා තියෙන free download කියන බටන් එක select කරගන්න එක. ඉතින් මේක මේ විදිහට select කරගත්ත ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ පැත්තෙන් ඔයාගේ setup file එක ඔයාගේ computer එකට download වෙනවා. ඉතින් මේක ගොඩක් පොඩි size එකක් තමයි තියෙන්නේ. 2.1 MB වගේ පොඩි size එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි setup එක ගාවට යම් මෙන්න මේ විදියට folder එකෙන් on කරගෙන මම මෙතනින් මේක අයින් කරගන්නම්. අපි folder එක හරහා යමු. මේකේ setup එක තියෙන තැන. ඉතින් මම කලින්ම setup එකක් මෙතනට download කරගත්තේ. ඒ නිසා තමයි එතන දෙකක් පෙන්වන්නේ. හරි. ඉතින් මෙන්න මේ unlock කියන setup එක ඔයාලට මේ විදියට බලා ගන්න හැකියාව තියෙයි වගේ download files වල. ඉතින් ඔයාලට පුළුවන් මේක right click කරලා මේ විදියට run as administrator කියන මෙන්න මේ option එක select කරගන්න. එතකොට අපි අරගෙන එනවා මේකේ installing process එකට. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් සරලව අපි අපේ PC එකට application එකක් install කරගන්න විදියටම මේකත් install කරගන්න. ඉතින් මම මෙතනදී මේ steps ටික අරගෙන යන්නම් ඉස්සරහට මෙන්න මේ විදියට මුලින්ම next කියලා click කරගන්න ඕනේ. ඒ වගේම එයාලගේ terms and conditions මෙතන තියෙනවා. ඉතින් මේ ටික ඔයාලට කියවලා බලන්න. මෙතනින් accept කියන බටන් එක වගේම මේ application එක මොන location එකටද install වෙන්න ඕනේ කියන එක මෙතනින් ඔයාලට browse කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට ආපහු next කියන බටන් එක select කරගන්න පුළුවන්. ඉතින් desktop එකට ඔයාලට shortcut එකක් අවශ්‍යයි නම් මේ tick එක මේ විදිහටම තියන්න. එහෙම නැත්නම් මේක අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ආපහු next කියන බටන් එක select කරගන්න. ඊට පස්සේ ඔයාගේ install process එක මෙන්න මේ විදිහට ඉවර වෙනවා. ඉවර වුණාට පස්සේ එයාලා අහනවා මේක launch කරන්න ඕනේද දැම්මම කියලා. ඉතින් මෙතන tick එක අයින් කරගත්තොත් මේක launch වෙන්නේ නැහැ. tick එක තියලා finish කරොත් ඔයාලට බලා ගන්න හැකියාව තියෙනවා මේ unlock කියන application එක මෙන්න මේ විදිහට on වෙනවා. ඉතින් හරි. ඔයාලට මුලින්ම මෙතන tip එකක් තියෙනවා. ඉතින් මෙතනදී මෙන්න මේ dialog box එක ඔයාලට පුළුවන් okay කියන මෙන්න මේ button එක select කරලා මේක okay කරගන්න. හරි. ඉතින් අපි දැන් මේ application එක අපේ PC එකට install කරගෙන ඒක open කරගෙන තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් පුළුවන් ඔයාලට rename කරගන්න හරි delete කරගන්න හරි දෙන්නේ නැති file එක select කරගන්න. ඉතින් මේ වෙලාවේදී මගේ ළඟ එහෙම file එකක් ඇත්තටම නැහැ. ඒ නිසා මම ඔයාලට පෙන්වන්න මෙතන new folder එකක් create කරගන්නම්. ඉතින් මේ folder එක ඇතුළටත් මම තව folders දෙකක් වගේ මේ විදියට add කරගන්නම්. එකක් මේ විදියට හදාගත්තා. ඉතින් මම තවත් එකක් මේ විදියට හදාගන්නම්. හරි. ඉතින් මේ new folder එක මේ විදියට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් desktop එක ඇතුලේ. ඉතින් මෙතනදී අපිට කරන්න තියෙන දේ තමයි මේ application එක හරහා මේ Orbit Unlocker කියන application එක හරහා අපි මුලින්ම මෙතන add කියන button එක select කරගන්න ඕනේ. ඊළඟට අපිට අවශ්‍ය කරන file එක තියෙන location එක මෙතනින් select කරලා දෙන්න ඕනේ. ඉතින් අපේ එක desktop එකේ තියෙන්නේ. desktop එකේ තියෙන මෙන්න මේ new folder කියන folder එක තමයි අපි delete කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතනින් මේක select කරලා දීලා okay කියන එක click කරගන්න. right. ඉතින් මෙතන ඔයාලට පෙන්නලා තියෙනවා මේ new folder කියන එකේ status එක not locked කියලා තියෙන. මේක lock වෙලා නැහැ කිසිම හේතුවකට කියලා. ඉතින් මොකද මම මේක දැන් create කරගත්ත folder එකක් නිසා. ඉතින් ඔයාලට
ඩිලිට් කරගන්න බැරි ෆෝල්ඩ් එක මේ විදිහට සිලෙක්ට් කරොත් සමහර විට ඔයාලට ස්ටේටස් එක මෙතන locked කියලා පෙන්වන්න ඉඩ තියෙනවා. ඉතින් ඊළඟට ඔයාලට මෙතන unlock කියලා බටන් එකක් තියෙනවා. ඒ වගේම මෙතන drop down එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන drop down එක මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන්න. එතකොට ඔයාලට මේ වගේ options කීපයක් මෙතන බලා ගන්න පුළුවන්. unlock and delete, unlock and rename, unlock and move, unlock and copy කියලා. ඉතින් මෙතනදී ඔයාලට rename කරගන්න අවශ්‍ය නැහැ. මෙතන unlock and rename කියන එක මේ විදිහට දෙන්න. දීපු ගමන් ඔයාලට මේ විදිහට පුළුවන් මෙතන new folder කියන එක rename කරගන්න. මම මේක නිකන් මේ විදිහට නමක් type කරලා ඔයාලට apply කරලා පෙන්නන්න. ඉතින් මේක මේ විදිහට apply කරාම ඔයාලට අවශ්‍ය කරන name එක මේ විදිහට rename කරගන්න හැකියාව තියෙනවා මෙතනින්. හරි. ඉතින් ඊළඟට අපි මෙතනදී බලන්න ඕනේ අපි කොහොමද මේ ෆෝල්ඩර් එක delete කරගන්න ඕනේ වෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ ෆෝල්ඩර් එක මේ වෙලාවේදී මේ ASDF කියලා මේක rename වුණා. මම rename කරන්න හදපු විදියට. හරි. ඉතින් ඒ වගේම ඔයාලට ආපහු මේක අවශ්‍යයි නම් ඔයාලට ආපහු පුළුවන් මේ ඇප්ලිකේෂන් එක අරගෙන delete, unlock and delete කියන ඔප්ෂන් එක දුන්නොත් මේ ෆෝල්ඩර් එක මෙතනින් delete වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි මේ iObit unlocker කියන ඇප්ලිකේෂන් එක use කරන්න ඕනේ. ඉතින් මම මෙතනින් මේ විදියට more කියන ඔප්ෂන් එක ගත්තොත් ඔයාලට ආපහු මෙතනට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් exit කරලා ඔයාලට ඕනේ වෙලාවක මේ ඇප්ලිකේෂන් එකෙන් exit වෙන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපිට rename කරන්න හරි delete කරන්න හරි බැරි system එකෙන් error එකක් දෙන file එකක් හරි folder එකක් හරි rename කරගන්න හරි delete කරගන්න හරි අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඔයාලා drive C එකේ තියෙන files හරි folders හරි delete කරගන්න හදනවා නම් system files folders ඒක ඇතුලේ තියෙන නිසා system files delete වෙන්නේ නැති විදියට ඔයාලට අවශ්‍ය කරන file එක විතරක් select කරගන්න. මොකද එහෙම වුණොත් ඔයාගේ Windows PC එකක් නම් තියෙන්නේ මේක run වෙන්න අවශ්‍ය කරන files ඔයාගේ අතින් delete වුණොත් ඔයාගේ PC එකේ ඉදිරියට වැඩ කටයුතු කරගෙන යන්න අමාරු වෙන්නත් පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි අපේ කම්පියුටර් එකේ delete කරගන්න බැරි එහෙමත් නැත්නම් rename කරගන්න බැරි ෆයිල් එකක් delete කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා හැමදෙනෙකුටම ගොඩක් පැහැදිලි වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේම වීඩියෝස් ඉස්සරහට Direct Guide YouTube channel එකෙන් අරගෙන එනවා. ඉතින් ආරාධනා කරනවා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම subscribe button එකට එහා පැත්තේ තියෙන bell icon එකත් all කරලා තියාගත්තොත් අපි මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඒක notification එකක් ඔයා ගාවටම ගෙන්න ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්නවා.